කොහෙද යන්නේ? ඈ කොහෙද යන්නේ? නෑ මම ගේම් එකේ අඩ පැරගෙන. අඩ වැරදි වාහනයක් දීලා තියෙන්නේ බං ඔය. වැරදි වාහනේ මං තෝරලා තියෙන වැරදි වාහනය. ඒකනේ මාත් බෙද ෂේ. යාළුවනේ අපි යන්න දිනවා සුපිරි ගමනක් කොහෙද යන්නේ? ඔඩ ඉන්න මගේ වාහනය ගන්නක අනේ ඔයා මං ඉන්න තැනට එන්න මං ගරාජ් එකට ගියා ටින් ගාලා මම වෙහිකල් එක චේන්ජ් කරගත්තා. එහෙනම් ඔතෙන්ට එන්න බලන්න ඕකේ රත්තරනේ වණ්ඩියාව අර පැදලා නැති වාහන පදිනවනේ සෙට් නෑ බං එහෙම. ඉස්සරහට කියන්නේ. ගත්තද වාහනේ ඈ මේ ඔටෝ ෂොප් එකේ පැත්තේ යන්නේ එහෙනම්- මම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ දන්නේ නැහැ මම වාහන වලට. ඔයාගේ ඔටෝ ෂොප් එක තමයි මෙතන තියෙන්නේ නේ මං ඔයාගේ ඔටෝ ෂොප් එක ගාවින් ඔව් එතන තමයි මම දැක්කා. සුපිරි වණ්ඩියක් බස්සලා තියෙන්නේ පුතා මොකද? අප්පන්න එපා මරණ යම්මට හරි මං ඇත්තට කියන්නේ ඈ නේ තියන්නවා තියන්නේ. අලපම් මගේ වාහනේ අයියෝ ඩැමේජ් එකක් උන්නේ ගෝඩයා නැහැ. ඔක පුස්තා මම අලුත් වණ්ඩිය අරන් එන්න. යක්කෝ නටපන් මගේ ලස්සන වාහනේ කෑවම මොකද නම ඔගේ? ගෑයිලා සෙන්ටෝනෝ කොයියා? පොඩ්ඩක් ඉන්න දැයිද මගේ වාහනේ ගන්නක අනේ ඕවන නෑම අපිට හරි හරි මම දැක්කා. ඔයාලා සල්ලි ඇවුලන්න නෑ ඇත්තර මොක නෑ ගෝල්ලක් ගන්නක මොකද කරන්නේ? කීයද මම වාහනේට? දෙන්න ඉලනම් මතක නෑ මහලොක් ගන්නට උන්නෑ මහිත වාට ඒවා නෑ බං මං ඔක්කොම කළුවනේ. කුරුම එක තිබ්බා. කුරුමත් නෑ කළුද මන්ද? නෑ බං රතු කුරුම එක විතරයි රතු තිබ්බේ. කමල් ලෝඩ් වෙනවා. රතු වාහනයක් කරවරෙන් බ්‍රවඩ් එකේ තියෙනවා. රතු ඒවා නෑ. ඔන්න මොඩිෆයි කරන් ආව හැකි. ඕක ඔතීම රතු පාට දාම් වරේ මේක තමයි. නෑ ඕනෙත් නෑ කමන්නේ වරෙන්කෝ බ්‍රවඩ් එකේ ඉන්න ඉන්න. රතු පාට දායි එට එට යා ඔයාට මගේ පස්සෙන් එන්න තියෙන්නේ කෙලින්ම යන්න ඔතනින් දකුණට හරි ඔහම යන්න ඉන්න ඔයත් එන්න කොයි කොයි. මගේ ගියේ. එන්ඩ මං එන ඔය ඉස්සරහෙන් දකුණට ඔය හරි ස්පීඩ් නේ අප්පා. කොහෙද යන්නේ කියන්නේ? ගමනක් ඉතින් ටොප් බඩු. ඊයපන් හරවනවා කියලා මම යනවා කියලා කියන. හරි හොවෙන්න අතනින් පන්නන්නද යන්නේ? නෑකෝ පන්නන්ට වාහනර කියන්න මෙච්චර හොඳ හදාගෙන කැතට ඉන්න බා ලස්සනට එන්න ලස්සනට දාන්න ඔබ මගේ හිරනට මං එතනින් නතර වෙනවා. පාට පේනද වයින් වූට් වයින් උඩ වෙනවා. වයින් වූට් පේනද වයින් වූට් සුපිරනේ ලෙගිරි යන්න තින් ගැම්මට යන්න තින්නේ වයින් උඩට යන්න ඕනේ. කලින් කිව්වා නම් යනවා. උඹ පාර්ට්මන්ට් එකට එක්ක යන්නද නෑ හවුස් එකට. ඔය අලුතෙන් ගත්තා කිව්ව මට ඇහුණා ඒ දවස්වල කියනවා. ඒකට නේ ඔය එක්ක යන්න දන්නවා. එන්න
ලොකේෂන් දැම්මම මං එනවනේ. එන්න ගැම්මට ලොකේෂන් එකට නෑ අර කාර් දෙකම ගැම්මට යන්න ඕනේ. කොයි එතනින් දකුණට හෙමිගෙන්ඩ මගේ මැන්ෂන් එකට හෙමින් ඇතුල් එන්න දාගන්ඩ ආව ටුබස්ටා ආලකිරි අර දීන පුතා මගේ ප්‍රයිවට් ප්ලේන් එක එහමර ඒ ඔහයන්න බල්ලකයිය කොයි පුතා ඇරදිීනයි ප්‍රයිවට් ප්ලේන් ඇරදිී උඩ අම්මට මේක මේ කීකට ගත්තපා ඇකවෙල්ලා කෝටියයි 28යි තුළේ යම ඇතුළේ යම සරි මෙයින් වගේ ඇසිස්තන් පවසෑඩ් දැක්කද? අපිට නම් මෙච්චර සල්ලි නෑ ඊට පස්සේ පැත්තරයන් අපේ එතකොට පල්ල දට්ටුව තියෙනවා අපි පඩි වෙල යන්නේ අම්මා ඉටස්සේ මේ විදිහට මේ පැත්ත එලියට ගිහැකි හරි පඩි රූම්ටුවර අටේ මම පෙන්න්න වරෙන් කොයි දැගින සාලයයාගේ වර මෙ පිටි පස්සේ ගිය පැත්තමුලි මෙතන තියෙන මගේ ලිෆ්ට එක මේක ලිෆ්ට එකෙනත් ගියගන පයින් පයිංගාමට ඩස්සේ වෙතර මේ තෑගි හම්බෙච්චයමට කවුත් දුන්න ඇති අඩොච්චර දෑකි මිනිස්සු එතකොට මේ දෙත මේ පැත් අලෝ බ්‍රෝ හයි ඔයත් අරුවගේ පෙටාව හයි, හයි. ඕගග අයිට පස්සේ පුතා මේ තියෙන අවුඩ්ඩෝ ඒරිය එක මෙතෙන්ට ලයිතින් අතරලගේ වයින්ඩුවඩ් බලන්න පුළුවන් වයිඩුවඩ් බෝඩ් එහෙම පේනවා ඊට පස්සේ මේ පැත්තෙන ගියහැකි ඔන්න අපි ඇතුළ ය ොට ඉදගන්න මහන්සි ඩ වටේ බලල එන්න ඉන්න හදිස්සි නෑන අපේ අසරනේ ඒගන අපියන් ඇතුළට කොටද මෙදරින් ෙන්ට්‍රස කරන්න ජිම්මෙකු තියන මිනි ජිම්ම ජිම්ම එකටත් පුළන් ට ඔන්න ඇක්සස් ගන්න බෙන්ච් ප්‍රෙස්සයක් ගහන්නද කෝග හම්බා to study your form. චින්ඩ බාන් නාතැල්ල අද්දාල බාන් එකයි එට මංගහන වෙන්නද තිකයි මාත් ගහනවා තුන්නයි පහහිතක ගහන්න බල තුනක් ගැහව ති පස්සේ හතරයි එකයි දෙකයි තුනයි අම්මා ලාස් බ්‍රෝ පහයි ටොප්පඩු Yeah. And tomorrow. බලබ එකයි ඇති එකක් ගහම ඉඩස වරේ හරිවර මෙතන තියෙන අපේ මගේ පොඩ ඩින එක හිම ගණ්ඩරුනත් එතන තියෙනවා ඊට පස්සේ පැත්තරේ මගේ පූස්්‍යයාලුවකෝ හලෝ පූස්්‍යයාලුවා මෙතරින් කොට දෙන්ට්‍රස් එක අතරින් උඩ දට්ටුවට ගියහැකි ඔන්න අතරින් ප්ලේන් එකට යන්නත හෙලිකොප්ට චෝපායක ද හෙලිකොප්ටද හෙලිකොප්ට හෙලිකොප්ට එකට අපිට මෙතරින් ඇක්සස් කන්න බල
තවතින ඔය ගේ බයි කරලා තියෙන නයිස් ප්ලේස් එක. දන්නවනේ ඔයත් ගන්නවනම් මේක ගන්න එපා වෙන තැනක යත්තේ නේ ගනි ඔය කොහොමද දැන් ගන්නවනේ මම අර ටවුන් එකේ මැද එකක් බැලුවා ඒක නම් කෝටි 3යි ගාණක් තිබ්බේ. මම ගත්තේ අර ප්‍රික්ස් ලක්සරි ලයින් ගත්තේ වාහන දෙක තුනක් ගන්න ඕනේ බන් තාම. ඉතින් සේප් එක ගන්න අපාර්ට්මන්ට් එකක් තියෙනවනේ ටවුන් එකේ. එන්ද ඊට පස්සේ අපිට යන්න තියෙනවා යට තට්ටුවට මගේ බලු යාළුවයි ගෙදරන්න අතන තියන්නේ බලු පූස් යාළුවා නැහැ යම් පූල් එක කොහේ හරි පැත්තකට දාලා මෙතන තියෙනවා පර්සනල් හොට් ෆූල් එක පර්සනල් ඊට අපිට පස්සේ යට තට් අරටත් පුළුවන් ඕන්න ඊට පස්සේ මෙතන පොඩි ආතල්ලයක් දාන්න අඩියක් ගන්නවා ෂොට් එකක් දාන්න යන්නේ කයන්නේ. අතර ඉන්න වෙන මන් දෙන්න දෙන්නකෝ බණ්ඩ කොල්ලා. ඉල්ලන්න ඕනේ දෙන්න මට ක්ලාස් එක. එලගිරි චියර්ස්. ගොබ්බඩ් තාගක් දෙන්න. අපි ඉතුරු ෂොට්ට යටින් දාගමු බෑ තාගක් ඕනේ තාගක් ඕනේ. තවයක් ඕනද ඉල්ලන්න වෙන කොදේ ඉල්ලන්ඩ ඉල්ලුවම රිස්සු පිරි අම්මාට එල්ල කිරි බ්‍රෑන්් එක සුපිරි. ඉතුරු ටික පල්ලහෙන් අතල්ලැක්ගව අපි දැන් ඊළඟට කොහෙද වගේ මේ බෙඩ්රූම් එකද මේක. ලෝකමගේ වෙඩ්රුම් එක ඊට පස්සේ මෙතරින් වගේ මොකක්ද මේක. තන බාත්රූම් එක තිබ්බ මේ පැත්තද කොහෙද bathroom එකේ තියෙන සෙල්ෆි එක ගන්නවා. සෙල්ෆි එක ගන්නවා. එන්න බලන්න. නාගන්න ලස්සනද බලන්න. නාගන්න ඕල ලස්සනද බලන්න එන්න බලන්න. ලකිරි ඊ හොමිටගේ අනි අර හැරියන්ක ලස්සල හැරියන් එහෙම හැරෙන්න තමයි හිටන්නේ. ඒ වරි සෙල්ෂක් හරි කෙලිහිට ළඟට නෑන කන්නඩි දිහ බලහන් බෑ මං ඌ අනිත් පැත්ත හැරෙනවා එතකොට. ඩබ්ලිය කොප්පන් කන්නඩි දිහ බලගන්න හරි ගියා ටුට්ටක් හරි අන්න හරි හරි අම්මට ඔබ්බඩු සෙල්ෆි එක ගියවද සෙල්ෆි මට ඕනේ. මට සෙල්ෆි දාන්න. අට සෙල්ෆී වන්න ඉට පස්සේ එයා කාරයට තියෙන අපි ෆූල් එකට පස්සේනද පල්ලහට ගිහින් එනව පල්ලෑ ගිහින් අපි එහෙම ඉවර කරන් යන්නේ. එනවියන් පල්ලහට මෙතෙන්ට කාරකක් දාන්න ඕනේ මේ කාරකක් නෑ මංගාව දෙනට කාරකක් ගණ්ඩ ඔය හොට් ෆූල් එක. ඒ අර මෙතන සල් විතන කාරකක් දැම්ම හැකි මෙහි වරින් ඇතුළට හරි අයට පූල් එක පැත්තේ මේ පැත්තෙන් අපි ඉවර කරගෙන යන්නේ. ඕකේ ශබින් ඒරියා එකද මේ. එතන වැඩි ආතල් ඇද්දාන ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් අපිට මේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් වෙන්න ආරි ඔය කරන්නේ දට ගන්න මැත්තට අම්මට වඩ දී අම්මේ ආරියට හරි මැද්දටම ගැහවා ස්මාල් කරන හරි 2යි 3යි පුළුවන් දන්නේ අයිතරම් පුළුවන් කොහෙද අනේ විනාඩි 17 තප්පර ගණක් දෙනවා. මෙතරම එක හැනුනේ අපි ගැව්වොත් ඉතින් එහෙම තමයි සුද්ද. ඉතකිරි වටේට ගමු. ඇති ය ගැව්ව ඇති.
නාලා යනවාද පල්ලෙහාට? නගන්න පුළුවන්. අන්න බැස්. මට බැස්. මං චොප එකක් යනවා. පින පිය. yes yes yes. ඇති යන්නේ. යා. නානද පීනනවා. අයලගිරි. ප්‍රැක්ටිකල් නෑ කමන්නේ. සාමාන්‍යයි වන. මේක ලස්සනට හැදි. ලස්සනනේ. දෙක නෑ. ඔය පල්ල හැදින්නේ දැන් මේකක්ද පොණ්ඩයක් මේක ඉස් එන්න පල්ලෙන් පල්ලෙන් උඩා මේක බල්ලා ගියපගෙන පල්ල අපි ගෙලි මුඩටනේ ආවේ. ඊට පස්සේ හැමදාම බෆර් දාලා තියෙන්නේ AI assistant ගේ voice side ඇතුළෙත් ඕනනම් පුල් එකක් තියෙනවා නා ගන්න පුළුවන් පාඩුවේ ගේ ඇතුළටලා අම්මා සෙල්ලන්නේ නැහැ නේ කොල්ලා. මේ පැත්තට යන්කෝ මේ මෙතන. මේක මොකක්ද? මේ ඇවිල්ලා උඩ නගර සලස්ම අම්මා ශිබරි. ඒ කොළපාටෙන් වෙනනේ මගේ දැන් මම හිත එන්න මෙතෙන්ට වාහනයක් දාන්න ඕනේ වාහනයක් දාන්න පුළුවන් මෙතෙන්ට අපි යන් පල්ලෙහාට යා. ඒකට ඔයාගේ මෙතනදී පොඩ ෆිල්ම් එහෙම බලන දැන අම්මා දෙකේ වැලුවේද අපිට? කෙලිම ඔනෙරෝ හයිට්ස් වගේ තමයි ඒක හයිට්ස් අපිට ඉඳ ගන්න බෑද? ඉඳ ගන්න පුළුවන්. ඉඳ ගන්න බෑනේ මට පෙන්නන්නේ නැහැ. ඉඳ ගන්න පුළුවන්. ඔන්න මම ඉඳගත්තා. මට පෙන්නන්නේ නැහැ. ඇත්තට මට පෙන්නන්නේ නැහැ. අන්න වෙන්නවා. ප්‍රශ්නයක් problem with Darwin is he was a biologist. I'm a බැලුවේ mathematician. එළගිරි වගේ. යා. පස්සේ බලමු. මට අපි එන්නම් ඊට ෆිල්ම් එකකින් බලලා යන්න. There were kinds of people. යා පල්ලෙහාට. යා. මේ මේක වගේ ඔෆිස් ඒරියා එක මම හිතන්නේ. ඔෆිස් ඒරියා එක. මම නිකන් මෙතන තියෙන්නේ මේ ආකේඩ් එක. වරේ අම්මා අතල දන ඩාන්ස් එක කරන්නේ ඒක. නෑ අඩිය සොට්ටක් දාන කෙලිම ක්ලබින් සිං එක හදලා තියෙන්නේ නේ වාගේ. යාතල්ල ඉතින් යාළුවෙන් අපන් පොඩි පාටියක් දාන ෂොට්ටක් දාලා නට බෑ මේ අරුණේ ආවේ. හරි අන්න දැම්ම ගැම්මට බෑ බොන්න බෑ නැති. යා පල්ලෙට එගෙන පල්ලෙට අපි ලිෆ්ට් එකේ යන්න. මට මතක ලිෆ්ට් එක යන් කොහෙන මතක නෑ යන විදි ෆස්ට් ෆ්ලෝර් ලෙවල්. ෆස්ට් ෆ්ලෝර් නේ බේස්මන්ට් ලෙවල් 2 යන්න ඕනේ. අම්මා ෆස්ට් එක ක්ලික් කරේ. ආවෙන් බේස්මන්ට් එන්න මම. ඔයා එන්න බේස්මන්ට් ලිෆ්ට් එකේ. බේස්මන්ට් ලෙවල් 2 නේ. ඔව්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකද? නෑ ඊටත් පල්ලෙ ඊට උඩ මොනවා? එතන තියෙනවා මගේ සල්ලි දානවා
කාටවත් ගන්න බෑ මට විතරයි පුළුවන්. කීයක් හරි දෙන්නක මට. වහන්සේලා හම්බ කරපු. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ වාහන රිපෙයාර් කරන තැන. මගේ පර්සනල් වෙහිකල්ස් ටික. ඔක්කොම ස්ටොක් කරලා තියෙන ටයර් එහෙම. සෙල්ලන්නේ නැහැ නේ ආයිති. මෙතන තියෙනවා කෙලිම චෙක් කරගන්න ඕන වාහනේ. ටක් ගාලා ගිහුවා චෙක් කරා. ඊට පස්සේ අපි යන්න ඕනේ බේස්මන්ට් ලෙවල් 1 එකට. ඔය බේස්මන්ට් ලෙවල් 2 එකේ තව වගේක් ටික බලන්න බැරි වුණා. ඕන දේවල් ටිකයි බැලුවනේ. What is this? අපි මෙතන යන්න ඕනේ මොකේද මට මතක අපි නැහැ. මේ දැන් ඔෆිස් ඒරියා ගෙන ඉස්සෙල්ලා හිටියා. අපි හිටපු එකට මොකද කතාව? යම් බලන්න පල්ලෙන් මට මතකත් නැහැ කොහෙද යන්න ඕනේ කියලා. කොහෙටද බයි යන්න ඕනේ? අපි යන්න ඕනේ ලෝව ලෙවල් එකට. ඒකනේ මම බැලුවේ. අම්මා ලෝව ලෙවලුත් නෙමෙයි බා. ආඩෝ කියන්නේ ෆස්ට් ෆ්ලෝර්ද බං? නෑ ෆස්ට් ෆ්ලෝර් නේ ෆස්ට් ෆ්ලෝර් ගේන්නේ උඩ. කොහෙටද බයි යන්න ඕනේ? එහෙනම් අපි මේ යට මැත්තේ බා උඩම තට්ටුවට එන්න ඕනේ අපි යන්න ඕනේ. තව තට්ටු ගොඩක් තියෙනවා ඊට මට මතක නැහැ කොහෙද යන්න ඕනේ කියලා. අයියෝ ගෙදර අයිතිකාරයට මතක නැහැ. ඒ අලුතෙන් ගත්තේ. හිතා ගන්න බෑ කොහෙටද යන්නේ කියලා. අපිට කාර්යයට මන්න පුළුවන් එළියට ගිහිල්ලා මට හිතා ගන්න. නෑ වරින්ක පල්ලෙහාට වරින්ක. එන්න බේස්මන්ට් ලෙවල් 1 එකට. බේස්මන්ට් මම මේ උඩේ පැත්තට ආවා. ඕ මේ දොරවල් ලිෆ්ට් එකෙන් එන්න. බේස්මන්ට් ලෙවල් 1. ආවද? නෑ ආවේ නෑ. හැරෙන්නේ හරියට. අඩ කොයි ඔයා? පාපා දැන් මෙතනින් එන්න ගෑරේජ් B1 එකට. කළු පාට ලිෆ්ට් එකේ. කැරච් දෙකක් තියෙනවා. ඒ දෙන්නේ වගේ වෙහිකල්ස් ටික. අන්න තියෙනවා ප්‍රියතමයා. කෙලින්ම ඉන්න ප්‍රියතමයා. කෙලින්ම රෙඩ් කලර් යන්නේ. අර එළිය වාහන දෙකක් තියෙනවා. ඒ දෙක ඇතුළට දාන්න මම ඒ දෙක පර්සනල් රයිට්ස් කරන්නේ ඒ දෙක. රවාටෝ එකක් තියෙනවා මං ගාව. ඒක ගියාගේ. කුරුමයි ඉන්නවා. ඩින්කා එක තියෙනවා. ඒකල අපිට මෙතනින් ගියාගේ. ඒක නෑ මං ගාව. පල්ලෙහාට. උගේ වාහන තව ගොඩක් තියෙනවා අර පිට ටවුන් එකේ ගෑරේජ් වල ඒවා ගේන්න ඕනේ බා. එකපාර අපිට බෑද ගෙන්න ගන්න කියන්නේ. එකක් ගෙනලා අනික් ගෙනලා හැම සීන් එක බෑද? මේකේ තියෙන්නේ මෙච්චරයි මේකට තව වාහන දැම්ම හැකි ගේන්න ඕනේ. එනම ගොඩක් ගේන්න තියෙනවා. එළගිරනේ. එලගිරි අපේ එළියට යන්න. වන්ඩිය මොකද්ද මේක? බස්ට නෙමෙයි නඩු බස්ට එක නෙමෙයි. යන්නේ. වන්ඩිය නම මොකද්ද? හලෝ. හලෝ. ඇනා කියන්නේ. ඇනවා. බේස්මන්ට් ලෙවල් 2ද? බේස්මන්ට් ලෙවල් 2 ගවිලා ඔයා උඩට එන්න. ෆස්ට් ෆ්ලෝර් එකට.
එලගිරි අනේ මගේ පෝස්ට් යාළුවා දැක්කේ නැද්ද නෑනේ. වගේ ඩොග්ස් නම් දැක්කම. ඩොග්ස් හිටියා පෝස්ට් යාළුවා නේ dogs. මේ පැත්ත එළිය වෙලවද කොහෙද මම එළිය බැලුවා. එළියෙන් පල්ලෙහාට ගියාද මං ඔයා ඉස්සෙල්ලාම එක්කන් ගියේ මේ ඔතන ඩෝ එකේ නේ මේ මෙතන යට ඩෝ එකෙන් ගිහිල්ලා පල්ලෙහාට ගියේ නැද්ද කොහෙද මම. අනේ මෙතනින් ගියාම. කොහොම හරි අපිට මිස් වුණා සෑහෙන්න මොකද මට මතකත් නැහැ මොනවාමනක් තියෙන්නේ කියලා අපි ඔතනින් ගියා. මෙතනින් ගිහින් උඩට ගියේ නෑ. ඔයාගේ මනිස් කොච්චරද දෙනවද මං තිබ් එකට වාහනය ගත්තනේ එච්චර නැතද මං ගා. ඔහොම බලන්න ගියත් යනද